ජේසු පිහිටයි. අද පස්වන පෙරමග සූදානම් දිනයයි. අද දවසේ අපගේ තේමාව නුඹේ මැවුම් කරුවානෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වනසේක. අද දවසේ සුපුවතට අපි ඇතුළු වෙමු. දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේටම තෝරගෙන වෙන් කරගත් ජනතාව අපි හඳුන්වනවා ඊශ්‍රායල් ජනතාව කියලා. දෙවියන් වහන්සේ තමන්ටම අයිති වස්තුවක් විදියට මේ ජනතාවව ආරක්ෂා කළා. ඔවුන්ට ආදරය කළා. ඉතින් ඔවුන් අතරත් දෙවියන් වහන්සේ අතරත් තිබුණේ ගිවිසුම් බැඳීමක්. මේ ගිවිසුම් බැඳීම පුරාණ ගිවිසුම තුළ විවිධ උපමා රූපක ආශ්‍රයෙන් අපිට ඉදිරිපත් කරනවා. උදාහරණ විදියට බැටළු එඬේරා සහ බැටළු රැළ. තවත් උදාහරණයක් මිදි වත්ත සහ එහි අයිතිකරුවානු. එතකොට මේ පෙරමග සූදානමින් අපි බලන්නට යන්නේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවත් අතර තිබුණු මේ ගිවිසුම් බැඳීම කොහොමද මනාලියෙක් සහ මනාලියක් අතර බැඳීමකට, ස්වාමි පුරුෂයෙක් සහ බිරිඳක් අතර බැඳීමකට සමාන කරලා තිබෙන්නේ. ඒ ප්‍රේමයට සමාන කරලා තිබෙන්නේ කියලයි අපි මේ පෙරමග සූදානම් තුළදී මෙනෙහි කරන්නට යන්නේ. ඒ සඳහා අපි කියවමු යෙසායා 54 වන පරිච්ඡේදය 5 වෙනි වගන්තිය. නුඹේ මැවුම් කරුවානෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වනසේක. අපි දන්නවා විවාහයක් තුළ සාමාන්‍යයෙන් පුරුෂයෙක් තමන්ගේ අම්මවත් තාත්තවත් අත්හැරලා තමන්ගේ භාර්යාවට වඩාත් බැඳෙනවා. ඇයට හුඟක් ආදරය කරමින් ඇයව ආරක්ෂා කරනවා. ඇයට ගෞරව කරනවා. ඉතින් මේ විවාහයක් තුළ තිබෙන පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර ඇතිවන බැඳීම හරිම සුවිශේෂී. ඔවුන් අතර ඇතිවන ආදරය හරිම විශේෂයි. ඉතින් මේ ගිවිසුම් ගත බැඳීම ආදරය සමාන කරනවා දෙවියන් වහන්සේ සහ එදා ඊශ්‍රායල් ජනතාව අතර ඇතිවෙච්ච ප්‍රේමයට. ඒ ගැන බලන්නට අපි නැවතත් බයිබල් පාඨයකට යොමු වෙමු. අපි කියවමු හොසියා 2 වන පරිච්ඡේදය 19 වන වගන්තියේ සිට 20 වන වගන්තිය දක්වා. එම්බා ඊශ්‍රායල් දේශය මම නුඹ සදහටම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන් ස්ථීර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් මම නුඹ සරණ පාවා ගතිමි. විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිදානන් වහන්සේ බව නුඹ හැඳින ගන්නෙහිය. අපිට පැහැදිලි මේ බයිබල් පාඨය තුළ දෙවියන් වහන්සේ සහ ජනතාව අතර බැඳීම සරණ පාවා ගැනීමකට උන්වහන්සේ සමාන කරනවා. මම විශ්වාසයෙන් ඔබව සරණ පාවා ගත්තා. මම ලොකු ප්‍රේමයකින් ඔබව සරණ පාවා ගත්තා කියලා දෙවියන් වහන්සේ මෙන්න අපිට ප්‍රකාශ කරනවා. ඉතින් අපි බැලුවොතින් පුරාණ කිවිසුම දිහා, පුරාණ ඊශ්‍රායල් පසුබිම දිහා බලද්දී විවාහයක් ආකාර දෙකකින්, අධීර දෙකකින් සිද්ධ වුණා. මුලින්ම සිද්ධ වුණේ විවාහ කිවිස ගැනීම. සාමාන්‍යයෙන් ඊශ්‍රායල් කාන්තාවකගේ අයිතිය තියෙන්නේ එයාගේ තාත්තටයි එයාගේ සහෝදරයින්ටයි. එතකොට විවාහ කිවිස ගැනීමකදී මොකද වෙන්නේ? මේ ස්ත්‍රිය තවත් පුරුෂයෙකු සමග නිත්‍යානුකූල බැඳීමකට අයිති වෙනවා. එතකොට ඒ කිවිසගත් පුරුෂයාට මේ කාන්තාව පිළිබඳ සම්පූර්ණ අයිතිය හිමි වෙනවා. විවාහ කිවිස ගැනීමකදී පුරුෂයෙකුට ලිංගිකව එක්වීම හැර අනෙක් සියලුම අයිතීන් මේ කාන්තාව පිළිබඳව ඔහුට හිමි වෙනවා. ඒ නිසා ඊශ්‍රායල් කාන්තාවක් විවාහ ගිවිසුම් දුන්න ඊශ්‍රායල් කාන්තාවක් තමන්ගේ පුරුෂයාව අත්හැරලා වෙනත් පුරුෂයෙකු සොයා ගියොතින් කාම මිත්‍යාචාරයේ යෙදුණොතින් ඒක දැඩි දඬුවම් හිමි වෙන වරදක් බවට පත් වුණා. ඉතින් අපිට මතක් වේවි දේවමෑණියන් මංගලම් කියපු මොහොතේදී පසු කළෙත් මෙවැනි අත්දැකීමක් කියලා. එතකොට විවාහ ගිවිස ගැනීමෙන් අවුරුද්දකට විතර කාලයකට පස්සේ විවාහය සිද්ධ වෙන්නේ. විවාහයේදී මනමාලයා විසින් මනාලියව තමන්ගේ නිවසට කැඳගෙන ගිහිල්ලා අඹුසැමියන් විදියට ජීවත් වීම ආරම්භ කරනවා. විවාහයක් තුළ යම්කිසි ස්ත්‍රියක් තමන්ගේ ස්වාමි පුරුෂයාව අත්හැරලා වෙනත් පුරුෂයෙකුව සොයාගෙන ගියොත් කාම මිත්‍යාචාරය කළොතින් සමාජයේ විසින් අයව හඳුන්වන වෛශ්‍යාවක් විදියට. ඉතින් ඊශ්‍රායල් ජනතාවත් හරියට වෛශ්‍යාවක් වගේ දෙවියන් වහන්සේගේ මේ ප්‍රේමයට අකීකර වුණා. අපක්ෂපාතී වුණා. වෙනත් දෙවිවරුන්ව සොයාගෙන ගියා. දෙවියන් වහන්සේ ඔවුන්ට කිව්වා මං හැර වෙනත් දෙවි කෙනෙක් ඔබට නොසිටිය යුතුයි කියලා. නමුත් මේ ඊශ්‍රායල් ජනතාව මොකද කළේ? විජාතිකයින් සමග සම්බන්ධකම් පැවැත්තුවා. ඔවුන්ගේ දෙවිවරුන්ව අදහන්නට පටන් ගත්තා. ඔවුන් වෙනුවෙන් ගිරිකුළු දේවාල හැදුවා. ඔවුන් වෙනුවෙන් පිළිකුල් සහගත පුද පූජා ඔප්පු කළා. මේ පිළිබඳව බයිබලයේ පුරාවටම අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් අපි මේ පිළිබඳව යම් බයිබල් පාඨයකට යොමු වෙමු. අපි කියවමු හොසියා 2 වන පරිච්ඡේදය 2 සිට 5 දක්වා වගන්න. දරුවෙනි, නුඹලාගේ මව්ට කන්නලව් කරන්න. කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නේද? මම ඇගේ ස්වාමි පුරුෂයා නොවෙම්ද? ඇගේ ගණිකා බැල්මද
තුරුල්ලටගත් පෙම්වතුන්ද පහ කරන්නයි ඈට කියන්න. එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි. උපන්දාමෙන් නග්න කරමි. නිස්සරු මරු කතරක් මෙන්ද වියලුණු පාලු කරයක් මෙන්ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසෙන් නසන්නෙමි. ඇගේ දරුවන්ටද මම අනුකම්පා නොකරමි. ඔවුහු වෛශ්‍යාකමේ දරු පළවෙති. ඔවුන්ගේ මව වෙසඟනකි. ඔවුන් වැදූ තැනැත්ති විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි. මාගේ පෙන්වතුන් පසුපස මම යමි. ඔවුහු මට කෑමසා බීමද ලොම් සහ හනද මාගේ තෙල්ද හා පානයද දෙති. ඉතින් පැහැදිලි මේ වගන්තියෙන් දෙවියන් වහන්සේට අවිශ්වාස වෙච්ච ඊශ්‍රායල් ජනතාව කොහොමද හැසිරුණේ කියලා. හරියට වෛශ්‍යාවක් වගේ, කාම මිත්‍යාචාරය කළ තැනැත්තියක් වගේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඔවුන් පිටුපෑවා. ඉතින් බයිබලයේ පුරාණ කිවිසුම දිහා බලද්දී අපිට මේ විදියට හඳුන ගන්නට පුළුවන් ඊශ්‍රායල් ජනතාවගේ අවිශ්වාසයේ කාම මිත්‍යාචාරයේ විදියටත් දෙවියන් වහන්සේව අත්හැරීම දික්කසාදේ විදියටත් ඒ වගේම අන් දෙවිවරුන්ට වන්දනාමාන කිරීම වෛශ්‍යාකම විදියටත් බයිබලයේ පුරාටම හඳුන්වා දී තිබෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඉදිරියේ ඊශ්‍රායල් ජනතාව මේ විදියට හැසිරෙද්දී දෙවියන් වහන්සේගේ ප්‍රතිචාරය අපිව පුදුමයට පත් කරනවා. උන්වහන්සේගේ ප්‍රේමය විශ්මය ජනකයි. මේ අවිශ්වාසී බිරිඳක් වැනි වූ ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ නොනවතී පෙම් බඳිනවා. ඔවුන්ව සොයාගෙන යනවා. ඔවුන්ට ප්‍රේම කරනවා. ඉතින් අපිට එක මොහොතක් මතක් වේවි හොසියා දිවසිවරයාව උන්වහන්සේ කැඳවලා කියනවා හොසියට කියනවා උන්වහන්සේ වෙසඟනක්ව සරණ පාවා ගන්නට කියලා. අන් පෙම්වතෙක් ඉන්න කාම මිත්‍යාචාරයේ යෙදෙන කාන්තාවක්ව විවාහ කරගන්නට කියලා. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා ගිහිල්ලා කියන්න මගේ සෙනගට ඔබටත් මම ප්‍රේම කරන්නේ මේ විදියටයි. ඔබ මාව අත්හැරලා අන් දෙවිවරුන් සොයාගෙන ගියා. නමුත් ඔබට මම තවමත් බිරිඳකට වගේ ප්‍රේම කරනවා. මම ඔබව සොයාගෙන එනවා කියලා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ තවදුරටත් මේ ජනතාවට කියනවා නැවත හැරිලා එන්න කියලා. මම ඔබ ගැන බලා සිටිනවා. මම ඔබව බාර ගන්නට ලෑස්ති. ඒ නිසා ඉවත්ව ගිය දරුවෙනි නැවත මා වෙත හැරිලා එන්න කියලා දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව සඳහන් වෙනවා අපි කියවමු. ජෙරමියා 3 වන පරිච්ඡේදය 12 වෙනි වගන්තියේ සිට 13 වන වගන්තිය දක්වා. ඉවත්ව ගිය ඊශ්‍රායෙල් ආපසු හැරී එන්න. ස්වාමීන් වන දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක. මම කරුණාවන්ත බැවින් නුඹ දෙස කෝපයෙන් නොබලන්නෙමි. සදහටම උදහස තබා නොගන්නෙමි. වරද කළ නුඹ නුඹේ දෙවි සමිදානන් වහන්සේට විරුද්ධව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවි හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මමය. එනිසා දෙවියන් වහන්සේගේ නොනවතින ආරාධනය නැවත හැරිලා එන්න මම බලා සිටිනවා කියන මේ ආරාධනය එදා ඊශ්‍රායල් ජනතාවට විතරක් නෙමෙයි අදටත් යුගයෙන් යුගයට උන්වහන්සේගේ ජනතාව වෙන අපිට උන්වහන්සේ නිරන්තරයෙන් සිදු කරනවා. ඒ ආරාධනය අපි ඉදිරියේ උන්වහන්සේ තබනවා. ඒ නිසා අපි අප දෙසට හැරිලා බලමු. දෙවියන් වහන්සේ අපිට මෙතරම් ප්‍රේම කරනවා. උන්වහන්සේගේ මැවිල්ල වෙච්ච අපිට උන්වහන්සේ බිරිඳකට වගේ මනාලියකට වගේ ආදරය කරනවා. ඉතින් මේ උන්වහන්සේගේ පක්ෂපාතී ආදරයට උන්වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේමයට මගේ විශ්වාසවන්තකම කොච්චරක්ද? මගේ පක්ෂපාතී ප්‍රේමය කොච්චරක්ද? මගේ මුළු සිතින්, මගේ මුළු හදවතින්, මගේ මුළු ආත්මයෙන් මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයට මම බැඳිලා ඉන්නවද? ඒ වගේමයි අපගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම දෙවියන් වහන්සේට වඩා වෙන කිසිවෙක් නැති, වෙන කිසිම දෙයක් නැති උන්වහන්සේ තමයි මගේ පළමුවන තැන කියලා මම බාරගත්ත ඒ මුල් කාලේ අත්දැකීම මගේ මුල් ප්‍රථම ප්‍රේමය තවමත් මම දෙවියන් වහන්සේට ඒ විදියටම ඔප්පු කරනවාද? දෙවියන් වහන්සේ කෙරෙහි මගේ තිබුණු ආශාව, උන්වහන්සේගේ දේ කෙරෙහි මගේ තිබුණු පිපාසය තවමත් අදටත් ඒ විදියටම තිබෙනවද? උන්වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්නට, ඕනම දෙයක් අත්හරින්නට, ඕනම දෙයක් උන්වහන්සේ උදෙසා පරිත්‍යාගී කරන්නට මට තිබුණු උද්‍යෝගය, මට තිබුණු ආශාව අදටත් මට ඒ විදියටම තිබෙනවද? මගේ කාලය, ශ්‍රමය, මගේ හැමදේම දෙවියන් වහන්සේ උදෙසා ඔප්පු කරන්නට මට එදා තිබුණු උද්‍යෝගය, ජවලිතකම අදටත් මට ඒ විදියටම තිබෙනවද? අපි අපගේ අභ්‍යන්තරය විමසා බලමු. අපට මතකයි නම් අපිව එක දේශනයකදී අවදි කළා අපට දවස පුරා
යම් කෙනෙක්ව යම් දෙයක්ව වැඩිපුර මතක් වෙනවද අපි වැඩියෙන්ම ආදරය කරන්නේ ඒ කෙනාටයි ඒ දෙයටයි කියලා. ඒ නිසා අද දවසේදී අපි අපගේ අභ්‍යන්තරයේ විමසා බලමු. ඒ මට වැඩිපුරම දවස පුරා මතක් වෙන එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේමද කියලා. එහෙම නැත්නම් උන්වහන්සේට හිමි මගේ මුල් තැන වෙනත් කෙනෙක්, වෙනත් දෙයක්, වෙනත් තානාන්තරයක්, වෙනත් ධන සම්පතක් අන් දෙවි කෙනෙකු වගේ සොරාගෙනද කියලා අපි අද දවසේදී මෙනෙහි කරමු. ඊට දවස පුරා අපි එක් බයිබල් පාඩයක් අයිති කරගෙන මෙනෙහි කරමු. අපි කියවමු යෙසායා 54 වන පරිච්ඡේදය 10 වෙනි වගන්තිය. දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. කඳු පහව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මගේ තිරපෙම පහවන්නේවත්, මාගේ කිවිසුම සෙලවෙන්නේවත් නැත. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි ස්ථිරයි. ඒක අඩු වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේගේ අචල ප්‍රේමය ගැන අපි මෙනෙහි කරමු. අපි මේ ප්‍රේමයට අද දවස පුරා විරුද්ධ වෙමු. අපගේ අවසාන ප්‍රශංසාවට අපි දන්නවා මනාලය අයිති මනාලියට. මනාලිය අයිති මනාලයට. මනාලයා සතු හැමදේම මනාලියට අයිති. මනාලිය සතු හැමදේම මනාලයට අයිති. ඒ නිසා අපි අද දවසේදී අපේ මුළු ජීවිතේම අපිට අයිති හැමදේම අපගේ දෙවියන් වහන්සේට, අපගේ මනාලයානන ස්වාමීන් වහන්සේට බාර කරමින් අපි ප්‍රශංසාවට ඇතුළු වෙමු. අපි ගායනා කරමු ගීතිකාංග 382 අයිති කරගන්න සිරුර මගේ. ඔබ සැමට ජේසු පිහිටයි. ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම් මුල් කරගෙන අපි ආඥා කරමු. ලෝපුරා සාමය ඇතිවෙනු සඳහා භාග්‍යවන්ත අම්මාගේ මැදිහත්කම අපි අයද සිටිමු. නමෝ මරියනි, ප්‍රියපසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි, දේවමෑණියනි, පාපිව් අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදී යාඥා කළ මැනව. ආමෙන්. නමෝ මරියනි, ප්‍රියපසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි, දේවමෑණියනි, පාපිව් අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදී යාඥා කළ මැනව. ආමෙන්. නමෝ මරියනි, ප්‍රියපසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි, දේවමෑණියනි, පාපි වූ අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදී යාඥා කළ මැනව. ආමෙන්. පිතා පුත්‍ර ස්ප්‍රින්තු සාන්තුනම් ත්‍රිත්වයක දෙවොත්මයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයේදීත් වේවා. ආමෙන්. අයිති කරගන්න සිරුර මගේ, අයිති කරගන්න හැඟුම් මගේ, අයිති කරගන්න සිත් සදන් මගේ, අයිති කරගන්න
හිමි පියනි හිමි පියනි අයිතිය දෙමි අයිති කරගන්න සිරුර මගේ අයිති කරගන්න හැඟුම් මගේ අයිති කරගන්න සිත් සතන් අයිති කරගන්න හදවත මගේ දසුන් මගේ සවන් මගේ හිමි පියනි හිමි පියනි අයිතිය දෙමි